එදා කතරි යුද්ධදී තමුන්නාන්සේලා මාව මේ පුටුව ඉඳවන්න ගම්නියම් ගම්වල බේද බින්න වෙලා ගහ මරාගෙන ඇන කොටාගෙන මගුලට මරණට නැතුව තමුන්නාන්සේලා මම මේ පුටුවේ ඉඳවන්න උදව් කරපු බව මට මතකයි. එදා මං තමුන්නාන්සේලාට පොරොන්දු රාශියක් දුන්නා. ඒවා මතක ඇති. මට නම් මතක නෑ. මට බොරු කරන්න බෑ. මට මතක නෑ. මට මොකවත් මතක නෑ. නමුත් මට ඒ පොරොන්දු එකක්වත් ඉෂ්ට කරන්න බැරි වුණා. ඇයි බැරි වුණේ? ඇයි බැරි වුණේ? ඇයි බැරි වුණේ? ඇයි බැරි වුණේ? ඒක තමයි මාත්තාන්නේ. ඇයි බැරි වුණේ? පසුගිය කාලේ මම කරුවේ මගේ අඩුපාඩුකම් හදා ගැනීම. මම දැන් අංග සම්පූර්ණ මිනිසෙක්. එහෙමයි. එදා මං තමුන්නාන්සේලා හමුවට ආවේ හිස් මිනිහෙක් හැටියටයි. අද මං තමුන්නාන්සේලා ළඟට ඇවිල්ලා ඉන්නේ සම්පූර්ණ මිනිහෙක් හැටියටයි. නමුත් මට පොරොන්දු ඉෂ්ට කරන්න බැරි වුණාට තමුන්නාන්සේලාගේ ප්‍රධාන අවශ්‍යතාවය මේ අවස්ථාව ඉෂ්ට වෙලා තියෙනවා. ඒ මොකද්ද කියන එක තමුන්නාන්සේලාට මතක ඇති. මොකද්ද? මොකද්ද පොරොන්දුව? මම මේ තමුන්නාන්සේලා මේ මාගේ උත්තමෙක් මේ මුටුවේ ඉන්න එකයි තමුන්නාන්සේලාට මේ අවස්ථාවේ සතුටු වෙන්න පුළුවන් කාරණාව. මම යමක් කමක් හම්බ කරගත්තේ කවුරු ගැන හිතලාද? 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 මංගාව තිබුණොත් තමයි තමුන්නාන්සේලාට යමක් දෙන්න වෙන්නේ. කියන්නේ ගහේ මුල ශක්තිය තිබුණොත් තමයි ගහේ අතුරුකුළු කෙලින් හිටින්නේ. අන්න ඒ නිසායි මම යමක් කමක් ඉස්සරලා හම්බ කරගත්තේ. නමුත් මම මේ සැරේ දුරුවට පස්සේ තමුන්නාන්සේලාට එදාට බලා ගන්න පුළුවන් මම කරන්නේ මොකක්ද කියන එක. මෙවර මගේ ජයග්‍රහණය මගේ ජයග්‍රහණයක් නොවා දුප්පත් තමුන්නාන්සේලාගේ ජයග්‍රහණයක් බව මම මේ අවස්ථාවේ